මාරම ලස්සනයි. පල්ලෙයා මුකුත් වැඩිය පේන්නේ නැහැ මීදුව. තනිකර වයින් හොදට ටෙන්ට් එක ඇස්සේ වතුරේ ඉද්දන්නේ නැහැ නේ. දැන් හරියට පේන රාසගල මේ පැත්තේ. හෙලෝ ඉතින් කට්ටියට කොහොමද? අද අපි යන්නේ කබරගල කැම්පින් එක. අපි දැන් ඉන්නේ ගම්පොල ස්ටේෂන් එකේ. අපි නුවරඑදලා තමයි දැන් මෙතෙන්ට ආවේ. අපි යනවා 4 දෙනෙක් ඔක්කොම. මෙතන ඉන්නවා මේ පැත්තෙන් සනුර, මේ පැත්තෙන් ඉන්නවා දිවිෂාන්. අපි අනිත් එක්කන බැංකුවට ගියා සල්ලි වගේක් ගන්න. අපි දැන් 12 භාගේ බස් එකක් තමයි මෙතනලා ගන්න ඕනේ. මේ අපි එහෙනම් බස් එකේදී සෙට් වෙමු. යාළුවනේ 12 භාගේ බස් එකේ තමයි යන්න ඕනේ. දැන් අපි බස් එකට නගිනවා. දැන් අපි 12 භාගේ බස් එකේ ඇවිල්ලා දැන් තමයි බැස්සේ මේ මෙතනින් ගණදෙවි කෝල් එක වෙන තමයි බහින්න තියෙන බස් එක ඇවිල්ලා මෙතන ගණදෙවි කෝවිල තියෙනවා එතන ඒත් එක්කම ඇතුළට පාරක් තියෙනවා මේ පැත්තට එතනින් උඩට තමයි යන්න ඕනේ බස් එක එන්නේ මෙහි ඉඳලා අපි එන උඩට යන්න තමයි තියෙන්නේ දැන් අපි ටෙන්ට් එහෙම රෙන්ට් එකට අරන් තියෙන්නේ මෙහි අයියා කෙනෙක්ගෙන් පැතුම් අය කියලා මම එයාගේ contact number උත් දාලා තියන්නම් ඔය කට්ටියත් එනවනම් ඒකෙන් එයාට මැසේජ් එකක් දාලා බලලා එන්න අපි දැන් එහෙනම් උඩට ඒ අයියලා ගෙදරට ගිහලා මේ ටෙන්ට් එක එහෙම ගන්න ඕනේ දැන් අපි දැන් එහෙනම් උඩට යමු තේවතු මැදින් යන්නේ මාරම ලස්සනයි කොහොමද සුපිරිනේ දැන් මම අර පැත්තේ වැහිවලාකුළු කන්ද පැත්තේ මෙතන පේන්නේ අපි බස් එකේදී දැක්කා අර පැත්තේ මේ කන්ද වැහිලා තියෙන වලාකුළු වලින් බලමු අපි දැන් අර පැතුම් අයියට කෝල් එකක් දෙන ගමන් ඉන්නේ අපි දැන් එතෙන්ට ගිහලා තමයි ඉස්සරම අපේ වතුර අනම්මනම් ඔක්කොම ටෙන්ට් ලිපවල් ඔක්කොම ගන්න එතනින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් තේවත්ත මැදි යන්නේ පේනවනේ. තේවත්ත. වටේටම තේ තියෙන්නේ. ෂෝට් කට් එකක් කියලා තමයි හිතාගෙන යන්නේ. බලමු අපි කොහෙට වැටෙයිද කියලා පාරට වැටෙනවා කියලා තමයි හිතාගෙන යන්නේ අපි. කොහෙට වැටෙයිද දන්නේ නැහැ. හරි ගහක් යට හරි මුළු. ඕ ඉතින් වෙනද කරන්නේ දැන් නැහැ. පාරට වැටුනේ නැතුනම තමයි දැන් මට අහගන්න ඉන්නේ කට්ටිය. මම තමයි යෝජනා කරේ මේ පැත්තෙන් යන් කියලා. බලමු මොකද වෙන්නේ කියලා. ෂෝට් කට් එක ඇවිල්ලා පාරට වැටුණා. මං කිව්වේ පාර තියෙන්නේ කියලා. ඇහුවේ නෑ නුඹලා. මට අවුද නැතිව මට කෝල් එකක් දෙන්න. හරි හරි. ඒ කියන්නේ මේ අර තුම්මන් හන්දයක් හම්බ වෙන්නේ. ඔය දෙන්නේ මම. ජුලයියා.
හරි ඉතින් යාළුවනේ අපි රෙන්ට් එකට ගන්න තියෙන බඩු ඔක්කොම ගත්ත පැතුම් අයියගෙන් වතුර කෑනුත් ගත්තා. දැන් තමයි ඉතින් නගින්න තියෙන උඩට. පේනවනේ වතුර බෝතල් එහෙම උස්සන් යන්නේ. අර පැත්තට වහිනවත් දන්නේ නේද? හොර කරුවල තියෙන්නේ. මම අර පැත්තේ පේනවා කන්ද අර ටික තමයි. ඒකට තමයි යන්න ඕනේ අපි. තාම පල්ලේ ඉන්නේ. ඔව්. අන්න මෙතන හැරෙන්න තුම්මන් හන්දියක් තියෙනවා. මෙතනින් මේ වමට තමයි හැරෙන්න ඕනේ උඩට. මේ කෙලින් පාර ගියොත් ආයෙත් පල්ලෙහාටම තමයි වෙන්නේ. මෙහෙන්ද උඩ පැත්තට තමයි යන්න ඕනේ. ඉතින් උඩට යද්දි අම්මා දැනටවත් මහන්සි වගේ. ගල්ලෙම ගැලවිලා තියෙන්නේ. පොඩ්ඩක් සිරිපොලිස්සව පොඩ්ඩක් යාළුවනේ එද්දි මේ හැරෙන්න තියෙන හැම පාරකින්ම මේ හැරෙන්න ඕනේ වමට. පාර අතරමං ගියේ නැත්තම් මේ වමට හැරෙන්න. මොකක්ද නෝයින අරුෂා මොකද කියන්නේ? ඉතින් ඈ මාරුස මාන කියලා තියෙන්නේ. දැනටමත් කහනවා එක දාඩියත් එක්ක එකතු වෙලා අරගේ බූස් වගේ ගෑවිලා කහනවා දැන් ඒක. බලමු අපි වැස්සට කලින් උඩට යන්න ඕනේ කොහොම හරිද? වැස්සට කලින් ටෙන්ට් එක ගහලා උඩ පිටන හදා ගන්න ඕනේ. අර පේන්නේ ෆයිනස් බස්. ඒ හරියට තමයි යන්න ඕනේ. දෙකයි 43යි වෙලාව. අපි තමයි දැන් කන්ද භාගයකට නැගලා ඉන්නේ. වෙන තව චුට්ටයි තියෙන්නේ. දෙන්නේ ගියා. අපි දෙන්න තම ගාට ළඟ තියෙනවා. යම් මාරම ලස්සනයි. ආවා.
ටෙන්ට් එක හැම ගහලා ඉවරයි. අපි දැන් යන්නේ මේ උඩ view එක තියෙන හරියට. අපි ඉන්නවා අපිත් එක්ක තනියට. අපි ඉන්නවා. පැත්තේ බලමු කොහොමද වෙන්නේ කියලා. මීදුම පල්ලෙහා තනිකර පල්ලෙහා මීදුම මේ පැත්තේ මීදුම හිතුවා වගේ වැස්සන් නම් ආවේ නෑ රැට සුවර් නෑ හැබැයි පල්ලෙහා මුකුත් වැඩිය පේන්නේ නෑ මීදුම තනිකර මීදුම තියෙනවා පල්ලෙහා තනිකර මීදුම තියෙන්නේ මුකුත් පේන්නේ නෑ වැඩි කැම් එකට මේ පල්ලෙහා වැඩියෙන්ම තියෙන්නේ තේවතු එහෙම තමයි වැඩියෙන් පේන්නේ අපි ආපු පාර පේනවා රැට තනියන්නේ නැහැ අපිත් එක්ක පපි ඉන්නවා පල්ලෙහා බලන්න මාර වය මේ පේන මීදුම යන්නේ මේ පැත්තට කන්ද වැදිලා යනවා අර පේන මෙතන කන්දේ ඇවිල්ලා උඩට යනවා සන්සෙට් එක නම් බලන්න විදියක් නෑ අද මීදුමින්ද මුකුත්ම පේන්නේ මේ පැත්තත් මේ මීදුම වෙහිලා තියෙන්නේ පේනවා මේ පස්සේ මේ තාම මීදුම තියෙනවා දැන් වෙලාව කීයද බං 6:11 වෙලාව තාම මේ මීදුම අර ආපු විදියමයි තාම මේ හෙට උදේට තමයි හොඳ view එකක් ඉතින් බලා ගන්න පුළුවන් ඉන්නේ අපිට sunset එකවත් බලා ගන්න විදියක් නැහැ මේ මීදුම විතරයි තියෙන්නේ අපි දැන් අපේ කට්ටිය උයන්ඩ ලෑත් වෙන ගමන් ඉන්නේ මේ පේනවනේ ටෙන්ට් එක මෙතනින් ගහලා තියෙන්නේ මේ පැත්තේ මේ view එක තනිකර සුදු පාටකින් පේන්නේ අපි එන කෑම හදමු එයාත් ඉන්න ගුලි වෙලා සීතලයි අපිට සීතලයි මේ කට්ටිය දැන් උයන ගමන් ඉන්නේ බත් එක නම් දාලා තියෙන්නේ දැම්මෙන්න බත් එක හදන ගමන් තියෙන්නේ දනුර ඉන්න මේ පැත්තෙන් හැමොක් එකටලා වැනි හැමොක් එක එතනින් බැන්ද පාර පැත්තේ view එක පේන හොඳට දැන් ඉතින් view එක නම් පේන්නේ නැහැ මීදුමේ හින්දා මේ දැන් මේ පැත්තත් දැන් මීදුමේ වැහින ගමන් තියෙන අපේ ටෙන්ට් එකත් දැන් තව ටිකකින් මේ පැත්තේ වැහි මෙතෙන් ටෙන්ට් එක තියෙන්නේ මේ පැත්ත දැන් වැහෙන ගමන් තියෙන්නේ අපි බලමු ඉතින් හෙට උදේට මොකද වෙන්නේ කියලා හොඳ view එකක් තියෙයි දැනට ඉතින් ඔහොම තමයි view එක තියෙන්නේ දැන් අපි ඉතින් රැට උයන්න තමයි ලැහැත්ති කියන්නේ උයන ගමන් තියෙන්නේ ඒ දෙන්න උයනවා ලොකු පිනිබින්දු වැටෙනවා මේ උයා ගන්න බැරි වෙද්ද දන්නේ ඇතුලේ මොකද කියන්නේ උයන්න පුළුවන්ද කියන්නේ ලුණු කපනවා රයිස් එක තමයි ගහන්න ඉන්නේ කලවම් රයිස් එක කියන්නේ
බිත්තරයි සොසේජසුයි අනම්මනම් දාලා එකට හදන්නේ. චිලි පේසුයි එක කන්න තියෙන්නේ. උදේට හිතන් ඉන්නේ නූඩල්ස් හදන්න කොත්තුමි. බලමු මේක උදේට. දැන් වැස්සවොත් නම් මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. කුඩියකුත් තේලන් ඉන්නේ. බලමු අපි බත් එක ඉදිලාද කියලා. වාව්. ඉදීගෙන එන්නේ. නවුලක් නැහැ. වතුර නම් දාන්නේ තමයි. නේ අර සීතලත් එක්ක වතුර මදි. බත් එක ඉදීගෙන එන්නේ. අවුලක් නැහැ. වතුර පොඩ්ඩක් මදි වෙලා. ඔව් හරි. වෙහි විදු වැටෙනවා නම් ඉමෙලි තමයි. sausages. අය ටෙන්ට් එක ඇතුළටලා ඉන්නේ වහිනවා. මේ අපි උයන්න පටන් ගත්ත විතරයි වහිනවා. මේ බත් එළිය කුඩයක් එක්ක තියලා තියෙන්නේ. මේ ටිකක් හයියෙන් වහිනවා. සද්ද ඇහෙනවා. බලමු අපි මේ බත් එක තම්බලා පස්සේ හරි මේ ටෙම්පරාදුව දාගන්න එනවා. දැන් කමන්නේ ඇතුලේ කපන වැඩ ටික වෙනවා මේ පැත්තේ. වයින් හොදට ටෙන්ට් එක ඇස්සේ වතුර ඉද්දන්නේ නේ. වතුර යනවනේ. වතුර යටින් ගලනවා. මේ වතුර ඇවිල්ලා තියෙන්නේ උන්ට පොඩ්ඩක්. යටින් ගලනවා දැනෙනවා කකුල් දෙක ඇස්සේ යනවා. විහි යනවා මම දැනෙනවා මේ. බලමු වැස්ස පායයි කියලා හිතනවා. අම්මා. ඒට එදිලට. ඒතනේ දැන් හොරු අපි කලවම් කරගමු එහෙනම් කාටද කලවම් කරන්න පුළුවන් හොඳට. මොකද කියන්න තියෙන්නේ? අති විශිෂ්ටයි. අති විශිෂ්ටයිද? විශිෂ්ටයි. මේ පිගන්දියට මොකක්ද කියන්නේ? පිගද්දයක් ගන්න ඕක හරියට. පිගත්ත. උඹට මොකක්ද කියන්නේ? බඩගිනි. බඩගිනි. මේ මල්ලි පිගන් තිබ්බ නේද? ඔක්කොම බඩගිනි තමයි ඉන්නේ. ඒ පිගන් දැස්සනම් බාලා තින්නේ මේ එළියට අවිල්ලා ඉන්නේ. ටෙන්ට් එක මේ පැත්තෙන් තියෙනවා. ටෙන්ට් එක ඇතුළ පෙන්නන්නම් ඕ පත්‍ර දාලා තියෙන්නේ. ඒවනේ. මේ යට ටික තෙමුණ අර පැත්තෙන් වතුර ගහලා මේ පැත්තෙන් ලයිට් පේනවා. පේනවනේ පල්ලෙහාට අවුන් එකේ ලයිට් පේනවා. මොහොම තමයි දැන් අපි නිදියන්න කියලා තමයි ලැහැත්ති. ආයේ හෙට උදේට කෙලින්ම අපි හම්බෙමු. හෙට උදේට හොඳ view එකක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් කට්ටියටම good night. good morning. හයයි වෙලාව පේන පල්ලෙන් පේන view එක. අර පැත්තේ වලාකුළු තට්ටුව පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තේ දිගටම එහෙමයි. මාරම ලස්සනයි ඒක. කට්ටිය ෆොටෝ ගන්න අර පැත්තේ. බලන්න. අපිත් එක්ක රෑ තනියට හිටියේ සීතලට ඒ කට්ටියත් වෙවුලනවා. පිටත් සීතලයි ජේසි දාගෙන ඉන්නේ. අර පැත්තේ හොඳට මේක පායගෙන ඉන්නේ දැන්. මිස්ටර් දිනා මේ පැත්තේ. තිබ්බයි දිනා.
මේ පැත්තෙන් තේ හදන උදේ කිරි එක ගන්න වතුර එක බහින ගමන් තියෙන්නේ. පොඩ්ඩක් තේකුඩු දාලා නේද අර පැත්තෙන් රාසගල පේනවා. මේ පැත්තෙන් මේ ඊයේ ඔය මුකුත් වෙනුන්නේ හරියට මේ මීරිමට වැහි වැහි තමයි තිබ්බේ. දැන් හරියට පේනවා රාසගල මේ පැත්තෙන්. පල්ලෙහා view එක බලන ගමන් තේ එකක් බොන ගමන් ඉන්නේ. පල්ලෙහා view එක බලන්න. අපි උදේට කන්නේ අද කොත්තුමි. දැන් කොත්තුමි හැදෙන ගමන් තියෙන්නේ. මේ පැත්තෙන් කොත්තුමි හැදෙනවා. චෙෆ් නවින් තමයි හදන්නේ කොත්තුමි එක. මේ පැත්තේ අපි බලු යාළුවක් තියෙනවා. ඒත් එක්ක මේ පැත්තෙන් ලස්සන view එක තියෙනවා. රසම රස නූඩල්ස් එක හැදෙන ගමන් තියෙන්නේ. ඊළඟට කණ්ඩ තියෙන්නේ. නේ පල්ලෙ මේ ඉතින් අපි මෙතන තිබ්බ මෙහි තිබ්බ කුණුයි අපේ කුණුයි ඔක්කොම එකතු කරගත්තා. අපි ඒ ඔක්කොම කුණු ටික අරන් යනවා. මෙතන දාල් තිබ්බේ බීපු බෝතලුයි අනම්මනම් ඔක්කොම කුණු ලන්චීට් අනම්මනම් ඔක්කොම අපි ගත්තා. ඒ ටිකත් එක්කම අරන් යනවා. දැන් ටෙන්ට් එක අකුලලා යන්න තමයි තියෙන්නේ පල්ලයට ආයෙත්. එහෙනම් ඉතින් කබරල් වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ ගමන්.